ආයිබෝවන් කියලා පිළිගන්නවා දිනුෂි පෙරේරා YouTube channel එකට. අපි අද යනවා අපේ යාළුවෙක්ගේ නිවසට අලුතින් එකතු වුණු ලස්සන සමාජිකයෝ දෙන්නෙක් බලන්න. අපේ යාළුවා ඉන්නේ මීගමුව කලපුවට මැදි වුණු පුංචි දූපතක. කලපුවට මැදි වුණු කුඩා පාරක තමයි අපි මේ යන්නේ. එන්නකෝ අපිත් එක්ක අපි ගිහිල්ලම් බලමු. මේ පුංචි හැම්ස්ටර් බලන්න තමයි අපි ආවේ. හරිම හුරතල් සතෙක්. හරිම පුංචි. මෙයා රෝඩන්ට්ස් කුලයට අයත් සතෙක්. හාවෝ, ලේන්නු, ඉත්තෑවෝ වගේ සත්තු අයිති වෙන්නේ රෝඩන්ට්ස් කුලයට. ගොඩ දෙනෙක් කියනවා මෙයාලට රට මීයෝ කියලා. හැබැයි මෙයාලා නම් රට මීයෝ නෙමෙයි. මෙයා හැම්ස්ටර්. මේ පුංචි හුරතල්ලු දෙන්නට දීලා තියෙනවා සෙල්ලම් බඩු. එයාලා ඒ වලින් හරි ආසාවෙන් සෙල්ලම් කරනවා. මෙයාලා මේ වීල් එක පදින්න හරිම කැමතියි. පේනව නේද වීල් එක පදින අපූර්ව? කැන්ඩි ගිනිපික් කියලා YouTube channel එකක් තියෙනවා. ඒකේ මෙයාලා ගැන හරි අපූර්වට විස්තර කරලා තියෙනවා. මෙයාලව හදන්න ඕනි විදිහ, මෙයාලගේ කැම රටාව, මේ හැමදේම අපි දැනගත්තේ කැන්ඩි ගිනිපික් channel එක හරහා තමයි. මෙයාලට මීයාගේ වගේ දිග වලිගෙකුත් නැහැ. මෙයාලා ගොඩක් තනියම ඉන්න තමයි කැමති. හැම්ස්ටර් නිශාතිර සතෙක් නිසා එයා රැට තමයි ගොඩක් ඇක්ටිව් වෙලා ඉන්නේ. දවල් කාලෙට එයාගේ මේ පුංචි ගේ ඇතුලේ හැංගිලා ඉන්නවා. මෙයාලා හරි ආසයි වට්ටක් ඇට එහෙම කන්න. මෙයාලා සර්ව භක්ෂක අය. මෙයාලට වතුර බොන්න එහෙම වෙනම වතුර බෝතලයක් තියලා තියෙනවා. එයාලා ඒකෙන් තමයි වතුර බොන්නේ. මෙයාලව හදනකොට මෙයාලගේ ජීවන රටාව ගැන හොඳ දැනුමක් අපි තියාගන්න ඕනේ. එයාලගේ කූඩු හදන විදිහ, එයාලට දෙන්න ඕන කෑම, කූඩු පිරිසිදු කරන විදිහ ගැන හොඳට දැනගෙන තමයි මෙයාලව හදන්න ඕනේ. සමහර විට තව ඉදිරියේදී අපේ ගෙදර සුරතල්ලු එකතුවටත් මේ හැම්ස්ටර් කියන වර්ගය එකතු වෙන්න පුළුවන්. අපි මේ වීඩියෝ එක කරේ මෙයාලව ගෙනාපු දවසේම. මෙයාලගේ කූඩුව තාම හදාගෙන යන ගමන් තියෙන්නේ. මේ කූඩුවට එකතු වෙන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමා සෑන්ඩ් බාත් එක. මෙයාලා නාන්නේ, ඇඟ පිරිසිදු කරගන්නේ මේ සෑන්ඩ් බාත් එකෙන් තමයි. පේනව නේද අතේදි තියෙන හුරතල් පාට? හැම්ස්ටර්ලව පිළිවෙලකට හදන්න පුළුවන් කෙනෙක් නම් ඔන්න ඔයාලට හුරතලයට හදන්න පුළුවන් හොඳම වර්ගයක් තමයි. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ළඟදීම එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.